2022 වසරේ මැයි මාස 9 වන දින ගාලුමෝදර ගෝඨාගෝගම අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. එම සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර දක්වා සිටියා. 2022 වසරේ මැයි මාස 9 වනදා ගාලමෝදර ගෝඨාගෝගම අරගලයට පහර දීම සිදු වූ අවස්ථාවේ එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, නීතිය ක්‍රියාත්මක නොකිරීම තුළින් පොලිසිය ඇතුළු වග උත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසින්ලා අරගලකරුවන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් අද කැඳ වූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා මෙම දැනුම් දීම සිදු කළා. මෙම පෙත්සම් අගමිනිසුරු ප්‍රීතිපත්මන් සුවසේන, ශිරාන් ගුණරත්න සහ අචර වෙංගප්පුල යන මිනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශනවලට අදාළව අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ බව සඳහන් කළා. එහෙත් එම අතුරු තහනම් නියෝගය මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇති බවත් ඒ අනුව ඉදිරි විමර්ශන සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නා. ඒ යටතේ මෙම පහර දීමට සම්බන්ධ සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ළඟදීම අධිචෝදනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් රජයේ නීතිඥවරයා දන්වා සිටියා. මෙහිදී අගමිනිසුරුවරයා විසින් රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් එම හඳුනාගත් සැකකරුවන්ට එරෙහිව කුමන නීතියක් යටතේ නඩු පවරනවාදැයි විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ඉදිරිපත් කරන බවයි. තවදුරටත් කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා මෙසේ හඳුනාගත් සැකකරුවන් අතර එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ඇතුළත් වන බවත් කියා සිටියා. මෙම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය හටගත් අවස්ථාවේ පොලිසිය අකර්මණ්‍ය ලෙස කටයුතු කිරීම නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගත වූ බව පෙන්වා දුන්නා. ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා කියා සිටියේ සිද්ධිය වූ අවස්ථාවේදී භූමියේ සැලකිය යුතු පොලිස් නිලධාරීන් පිරිසක් සහ ජල ප්‍රහාරක රථ සියල්ල තිබූ බවයි. එහෙත් ඒවා නිසි ලෙස ක්‍රියාවේ යෙදවීමක් නොවූ බවත් එම කටයුතු පැහැර හැරීම සම්බන්ධයෙන් එම අවස්ථාවේ භූමියේ සිටි ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියා වන එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා. එම අවස්ථාවේදී වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්‍රම සඳහන් කර සිටියේ තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් අපරාධ නඩුවක් ගොනු කිරීමට සූදානම් වන අවස්ථාවේ මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දුනහොත් දැඩි අගතියක් සිදුවන බවයි. එම නිසා අපරාධ නඩු කටයුතු සිදුවන ආකාරය විමසීමෙන් පසුව මෙම පෙත්සම් සලකා බැලීම සුදුසු බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ යෝජනා කළා. ඉන් අනතුරුව පෙත්සම් විභාගය සිදු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබුවා. මෙම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් නම් කර තිබෙනවා. මෙහි පෙත්සම් කිහිපයක වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ නමල් රාජපක්ෂ යන අයට එරෙහිව අපරාධ නඩු ගොනු කිරීමක් සිදු නොවන හේයින් ඔවුන්ට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පවත්වාගෙන නොයාමටද පාර්ශවකරුවන් අධිකරණය හමුවේ එකඟ වුණා.